ලොකයි යෝන්සන් සමාවෙන්න. තමුන්ට මගේ ප්ලෑන් එක විනාශ කළ දාන තරම් හයියක් කොහෙන්ද ආවේ? මට යව විනාශ කළ දාන්න තිබුණා. ඇයි යව පරීක්ෂකෙන් බාර දුන්නේ? මම වගේ තව කෙනෙක් හැදෙන්න ඕනේ නැති නිසා. ඒ පස් දෙනා ජීවත් වුනේ නැත්තම් මාත් සතුටින් ජීවත් වෙන මගේ අම්මයි තාත්තයි ළඟ අනිත් අය වගේම මට යනිත් හැමෝටම වඩා පලි ගන්න ඕනේ. ඔයාගේ ලේටලෙන් පලි ගැනීම නවත්තන්න ඕනේ කොහොම හරි. මේ හැමදේම ඉවර කළා තාත්තා ළඟට වෙලා සතුටින් ජීවත් වෙන්න ඕනේ මට. එහෙම නැතුව ලෝකෙට වැඩිකාරයෙක් වෙලා තව කාගේවත් ජීවිතයක් නැති කරලා තාත්තටයි මටයි සතුටින් ඉන්න පුළුවන් වෙයිද? අපායට ගිහින් හරි මං ඒ පස් දෙනාගෙන් පලි ගන්නවාමයි. ඔයාට පුළුවන් ද මට විරුද්ධ වෙන්න? උත්තර දෙන්න. ඔව්. මොකද ඒ පලි ගැනීම මගේ. ඒ කියන්නේ සටන තියෙන අපි දෙන්න අතරේ. ඔව්. ඊට වඩා දෙයකට උනම් මං ලෑස්ති. මට වටින මිනිස්සුන්ට හානියක් කරන්න උත්සාහ කරන්න එපා. මං එයාලව ආරක්ෂා කරනවා. තාත්තවත්. යොන්සන් බේරගත්ත අර ඒජන්ට්ව කොහොම හරි හොයාගන්න. එයාගේ මූණ දැක්කද? නෑ. මූණ නම් දැක්කේ නෑ. ටිකක් උසයි. නහයකටයි වහගෙන හිටියේ. ඇස් දෙක මොන වගේද? දිග ඇස් පියන් තියෙන්නේ. එයාගේ ඇස් හරියට කිම් නානා? ඒ වෙලාවේ හැටියට මට හරියට බලාගන්න බැරි වුණා. කමක් නෑ. හොඳට රෙස්ට් කරන්න. එයා මට පුරුදුයි. සමාවෙන් ලොකු අයියේ. හැමතේම මං හින්දා. නෑ. බොස්සුනත් මිනිස්සෙක්නේ අමා මරන්නේ නෑ. ඔයාගේ හුරේසේ තුවාලේ පෑරිලා. නානට කොහමද? නානට මොකද උනේ? දන්නේ මං එයා ගැන බලන්න ඕනේ. යුසන් මොකද උනේ? අයියෝ පොඩ්ඩක් නැගිටින්න යුන්සන්. නැගිටින්න. මොකද උනේ? ජනාධිපති අපේක්ෂක සියයොන් හැක්ව අද සවස් වරුවේදී අත්අඩංගුවට ගනු ලැබුවා. මෙහෙම මිනිස්සුද ජනාධිපති වෙන්න ඉල්ලන්නේ? විධිමත් පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි. මෙන්නම් ප්‍රවෘත්තිය නැවතත්. ජනාධිපති අපේක්ෂක සියයොන් හැක්ව අද සවස් වරුවේදී අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු විසින් සිදු කරන ලද යුන්සන්ව දන්නවා නේද ඔයා? ලියුන්සන්? පරිස්සම් නොවුනොත් තුවාලේ ඔඩු දුවන්න පුළුවන්. මේක ඔයාගේ ගෙදරද? මං ගැන තව රහසක් දැනගත්තනේ. ඔයාගේ ජීවිතේ දැන් තවත් අනතුරේ. මාව විශ්වාස කරලා එන්න කිව්වට ස්තුතියි. මං අමුතුයි වගේද? ඔයාට නිදිමත වෙයි. මන් දීපු බෙහෙත් ටිකක් සැර වැඩි. ඔයා හොඳින්ද? නානට කොහමද? ආරංචිය ලැබුණද? පොඩි සීරින් තුවාල විතරයි. වෙන කිසි කරදරයක් නෑ. ඒක හොඳයි. එයාට හුඟක් ෂොක් ඇති වෙච්ච දේ. මේ කැඳ ටික බීලා ඉන්න. මං හිතන්නේ නානයි ගෙදරින් මං ගියා නම් හොඳයි. ඇයි? අපේ තාත්තා නානට මොන හරි කරන්න පුළුවන්.
එයාට මුකුත් කරන එකක් නෑ. නානගේ ආරක්ෂාවට මට අයින් වෙන්න වෙනවා. මේ ඔයා නානට ආදරෙයිද? ඒකද සියෝ පස්සෙන් යන්නතෝ නානව බේරගත්තේ.